ඔපිට කන්න දෙනවනං ඔපිට බොන්න දෙනවනං මොනකෙන් ගෙඩියද තව ඔවන කියන්නේ. හයි යාළුවා. ඔයාට කොහොමද? අද මම බඩ පිරෙන්න කෑවා. මට ලස්සන හරිම නිල් පාට ඉලුක් පඳුරක් හම්බුණා යාළුවා. ගොකක්. ඉලුක් කොහෙද බූරුවෝ නිල් පාට. ඉලුක් කොඳ පාටයිනේ. මේ කොටියෝ. ඔයා කොහොමද දන්නේ ඉලුක් කොළ පාටයි කියලා? මමනේ ඉලුක් කෑවේ. මේක මගේ ගඟ. මෙතනින් යනවද නැද්ද? තෝ කවුද මට කියන්න? මම යන තැනක් යනවා. මෝඩ කොටියා. උඹ හිතුවද මම උඹට බයයි කියලා? වහාම මෙතනින් යනවා. නැත්තම් මම උඹව කනවා. මොකද්ද කොටිරාලේ? උඹල දෙන්නගේ මේ ප්‍රශ්නේ? නෑ රජතුමනි. මේ බූරුවා කියනවා ඉලුක් නිල් පාටයි කියලා. ඉලුක් කොළ පාටයි කියලා කොච්චර කියවුවත් පිළිගන්නේ නෑ. නෑ රජතුමනි. ඉලුක් කෑවේ මම. ඔතින් මේ කොටියා කොහොමද දන්නේ ඉලුක් කොළ පාට? මමනේ දන්නේ. ඉලුක් නිල් පාටයි. බූරුවා හරි. කොටියා වැරදි. ඉලුක් නිල් පාටයි. ඒ හින්දා බූරුවා දිනුම්. හේ මම හරිනේ. ඔහොම බෑ රජතුමනි. වැරදිකාරයාට දඩුවම් දෙන්නේනේ. හොඳයි. අද ඉඳන් සතියක් යනකම් කොටිරාලට කාත් එක්කවත් කතා කරන්න තහනම තමයි. මොකද්ද රජතුමනි ඒ කලේ? ඔබතුමත් මමත් දෙන්නම දන්නවා ඉලුක් කොළ පාටයි කියලා. එහෙම වෙලා ඇයි මට මෙහිම දඩුවමක් දුන්නේ? උඹ කරපු එකම වැරද්ද තමයි ඒක බූරුවෙක් කියලා දනදනත් ඔය වගේ පොඩි දේවල් වලට බූරුවොත් එක්ක වාද කරන්න ගියපු එක.